අද මම කරන්න යන්නේ iPhone 11 Pro ෆෝන් එකේ බැටරි හෙල්ත් එක අඩු වෙලා තියෙන නිසා අලුතෙන් බැටරියක් ගෙනල්ලා ඒ බැටරිය මාරු කරගන්න. බලමු කොහොමද අපි කරන්න කියලා පියවරෙන් පියවර බලන්න. ඊට පස්සේ කරන්න ඕන පරිස්සමට මේ ඇන දෙක හිමීහිට ගලව ගන්න එක. පොඩ්ඩක් රත් කරගන්න, මොකද රිබන් එක ඩැමේජ් නොවෙන්න ගලව ගන්න ඕන නිසා. දැන් පරිස්සමට ටූල් එකක් පාවිච්චි කරලා ඩිස්ප්ලේ එක ඉවත් කරගන්න ඕන. ඩිස්ප්ලේ එක ඉවත් කරන්න උත්සාහ කිරීමේදී හරි පරිස්සමට ඒක ඉවත් කරගන්න ඕන. ඩිස්ප්ලේ එකට පොඩි හරි හානියක් වුණොත් අලුතෙන් ඩිස්ප්ලේ එකක් දාගන්න ඇති ලොකු ගාණක් යනවා. ෆෝන් එකට ආපු ඩිස්ප්ලේ එක වගේ අපි අලුතින් ඩිස්ප්ලේ එකක් දාන්න ගියාම මේ ක්වොලිටි නම් ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් උඩ කට්ට දෙකක් එනවා. මේක කට්ට දෙකට තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒ කට්ට දෙකෙන් හිමීහිට ගලව ගන්න. හයියෙන් අදින්න එපා. හයියෙන් ඇද්දොත් රිබන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. කට්ට දෙකෙන් ගලවනාට පස්සේ වම් පැත්තෙන් අල්ලලා දකුණු පැත්ත ඉස්සෙන්නේ නැති වෙන්න මේක උඩ පැත්තට හරව ගන්න. දකුණු පැත්තෙන් උස්සන්න ගියොත් රිබන් එක ඩැමේජ් වෙනවා. ඒ නිසා පරිස්සමටම කරගන්න. ඊට පස්සේ අපි ඩිස්ප්ලේ එක ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ඇන ටික පරිස්සමට ගලවලා ඩිස්ප්ලේ එක ඉවත් කරගමු.
පින් ටික එහෙමනම් ඉතින් පරිස්සමටම ගලව ගන්න ඕන. ඊටාම කුඩා ඇන නිසා ඒවත් පරිස්සමට අයින් කරලා තියාගන්න. ඊට පස්සේ ඩිස්ප්ලේ එක පැත්තකින් පරිස්සමට අරන් තියාගන්න. දැන් බැටරියට සම්බන්ධ වන පින් ටිකේ ඇන ටික ගලව ගමු. දැන් පුළුවන් බැටරිය පරිස්සමට ගලව ගන්න. මේ තියෙන්නේ අලුතෙන් ගෙන ආපු බැටරිය. මේකේ කොළ ටික ඉවත් කරගෙන ගම් එක අතේ ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න. දැන් හරියට පින් ටිකට සෙට් වෙන විදියට බැටරිය ෆෝන් එකේ තියන්න ඕන තැනින් තියන්න. දැන් බැටරියට සම්බන්ධ පින් දෙකක් තියෙනවා. ඒ පින් දෙක පරිස්සමට සෙට් කරගන්න පුළුවන්. දැන් තියෙන්නේ කලින් ගලවපු ඇන ටික පිළිවෙලකට ආයේ සවි කරගන්න එක. දැන් ඩිස්ප්ලේ එකට සම්බන්ධ පින් ටික සවි කරගන්න. දැන් ඇන ටික සම්බන්ධ කරගෙන ඉවර නම් ඩිස්ප්ලේ එක තියාගන්න. ගොඩක් තද කරන්න නැතුව උඩ පැත්තේ තියෙන කට්ට දෙකට දාගෙන ඉවර වෙලා පහළට හිමිහිට තද කරන්න. දැන් චාර්ජර් පින් එක යට තියෙන ඇන දෙක තද කරගන්න. ඉතින් ෂොප් එකකින් කරන්න ගියා නම් ඔරිජිනල් දාන්න කියලා රුපියල් 30000ක් විතර ඉල්ලනවා. මේ වැඩේට මට ගියේ බොහොම සුළු මුදල් ප්‍රමාණයක්. ෆෝන් එක ගලව ගන්න විදිය, බැටරිය ගැන විස්තර මොනවා හරි, ඩිස්ප්ලේ එක ගලව ගන්න විදිය ගැන හරි මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් ඕනම වෙලාවක කමෙන්ට් එකක් දාන්න. ෆෝන් නම්බරයට කෝල් එකක් අරගෙන උනත් ඔයාට විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ආයේ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.